මේ තමයි Google එකේ පෙන්නන පාර. ඔන්න අපි ආව පාරට. ඕනේ එන හැටි. කෙලින්ම ඇඩ්වෙන්චර් පාක් එකක් වගේ. Hi, අයිබෝවන්. ඉතින් අද අපි යන්න බලන් ඉන්නේ කැලෑබොක්ක හොයාගෙන. ඉතින් කැලෑබොක්ක හොයාගෙන යන අතරතුර අපිට ලස්සන view point එකක් හම්බ වුණා. ඒ තමයි මේ මොරගහ කන්ද ජලාශය. දැන් ඔයාලට පේන්න තියෙන්නේ ඉන්නේ එක මාරම ලස්සන තැනක් මෙතන. මෙතනත් ඇවිල්ලා ටික වෙලාවක් ඉන්න පුළුවන් අපිට. ඉතින් දැන් අපිට යන්න තියෙන්නේ අර පැත්තට. ඒ කියන්නේ අපි යන්න හිතගෙන අර ඔයාලට පේන ඇති අර ඈතින් පේන කදුපන්තියක්. ඔන්න ওই පැත්තට තමයි අපි යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි එහෙට ගිහිල්ලා බලමු කොයිතරම් සුන්දරත්වයක් මේ පැත්තේ තියෙනවද කියලා. පාර ගෙන්න තියෙන්නේ ඔයාලා දැන් කොයිද අපේ කැලෑබොක්ක යනවා නම් මතක තියාගන්න ඕනේ Google එකේ පාරවල් කිහිපයක් පෙන්නනවා. හැබැයි ඒකෙදී මතක තියාගන්න කිසිම වෙලාවක මේ මොටෝ බයික් තෝරලා ඒ රූට් එක යන්න එපා. අනිවාර්යෙන් මේ vehicle route එකක් තෝරලා යන්න ඕනේ. නැත්නම් අමුතු කට්ටක් ගන්න වෙනවා. පේනවනේ මේ පාර කට්ටක් කරනවා. අපිට වෙච්ච දේ ඔයාලට වෙයි. අනිවාර්යෙන් Google විශ්වාස කරන්න එපා. Google තෝරගත්තාම මොටෝ බයික් පාර තෝරගන්න එපා. තෝරගන්න මේ වෙන වාහන යන පාරක් තෝරගෙන බයිසිකලේ එන්න. නැත්නම් මේ හිතා ගන්න බෑ කොහෙද යන්නේ කියලා. මේ අමුතුම කට්ටක් ගන්න තියෙනවා. හරි අර පාර වෙනස් වෙන කිලෝමීටර් 5ක් විතර. හැබැයි ඒ කිලෝමීටර් 5 බයික් එකේ යන්න එපා. හරි ලේසි වුණා කියලා යන්න එපා. ඒ ඉතින් අහන්න එපා ඇයි කියලා. යන්න එපා. එච්චරයි. මේ තමයි Google Apple. මේ තමයි Google එකේ පෙන්නන පාර. ඔන්න අපි ආව පාරට. ඕනේ එන හැටි. කෙලින්ම ඇඩ්වෙන්චර් පාක් එකක් වගේ. අපි යන්නේ කැලෑබොක්කට. කැලෑබොක්ක කෙසේ වෙතත් මේ පාරේ යද්දි නම් බොක්ක කූල් වෙනවා. පේනවනේ අම්මට දිවි. දැන් නම් සමිස්සගේ බොක්ක කූල් වෙලා තියෙන හොඳටම. කැලෑබොක්කට යන පාරක් නේ. සෑහෙන දුරක් ආවා. මාර කට්ටක් කෑවේ. අන්න අර පල්ලෙහා පාරවල වලින් දැන් තමයි අපි උඩට ආවේ. හැබැයි උඩ දර්ශනයන් ටිකක් ලස්සනයි. සෑහෙන ඇතක් පේනවනේ. කියන්නම් දන්නේ නැහැ කොයිද පැත්ත කියලා. අහගන්නත් නැහැ අපිට නේ කවුරු. සයිකල් මොකෝ කියන්නේ ගමන ගැන? මහන්සියට ප්‍රතිඵල තියෙනවනේ. ප්‍රතිඵල තියෙනවනේ. නෑ සිරවට පොඩි සහල්ලුවක් ආවා මේ මෙතන දැක්කට පස්සේ. මේ ඇඟේ තියෙන මහන්සිය නැති වුණා. ඒ කියන්නේ මේ දර්ශනීය දකින්නවත් එක්කම. ඔව් මගේ ජීවිත කාලේ මම මෙච්චර අමාරු පාරක ආවම තමයි. මීට කලින් ඔච්චර අමාරු පාරවල ඇවිල්ලා නැහැ. පාක්කයක් වගේ. අනිවාර්යෙන් පින්සිත් දෙනවා බයික් එකටත්. අපි එක්කන් ආවට මේ සෑහෙන අමාරුයි. අපි බලමු දැන් මේ අයියා කෙනෙක් එනවා අහලා කොහෙද යන්න ඕනේ කියලා. අයියා කැලෑබොක්කට යන්න කොයි පාරේද? උඩ පාරේ. තව උඩක් දුර යන්න ඕනේද? උඩක් දුර යන්න ඕනේ. හැබැයි අර උඩට යනකොට කොන්ක්‍රීට් කරලා තියෙනවා. කොන්ක්‍රීට් කරලා තියෙන පාර. මෙහෙම තියෙන කිලෝමීටර් 3ක් විතර. දෙකක් විතරනේ. වලින් පාර උඩට ගියා නම් ඔන්න ඔතන උඩට ගියා නම් යන්න පුළුවන්. යන්න පුළුවන් නේ. මේ අපිට තේින්නේ කොහෙද? ඔය කයිකාවල. කයිකාවල. යට තියෙන කයිකාවල. ඒතර මාතලේ ටවුන් එක කොයි පැත්තේ? මාතලේ මේ පැත්තට. අර පැත්ත. මේ පැත්ත මාතලේ ටවුන් එක. මෙහෙ මාතලේ ටවුන් එක. ඊට පස්සේ අර පැත්ත කයිකාවල නේ. එතන අපි පේන කඳු කොහෙද දන්නේ නැහැ නේ. කඳු එහෙම පේන්නේ ඒවා? ඕක නක්ලස් මිස්කන් එක. නකල්ස් පැත්තනේ පේන්නේ කියන්නේ. අපි කලින් සැරේ ගියේ අර නකල්ස් පැත්තේ අපි ගියේ. මෙහිත රිවර්ස් ටර්න් නේ. සරි. මාර ලස්සන පැත්ත මාර කට්ටක් කාලා ආවේ. මේ ටික තමයි තියෙන්නේ. ඔව්. මාර අමාරුයි. මේ යනකොට හොඳ පාරක් තියෙනවද යන්න වාහන වලට වගේ යන්න? ඔයාලට යන්න පුළුවන් කන්දනූර පාරේ. කන්දනූර පාරේ තියෙන්නේ. ඒක කාපට්නේ පල්ලයට. එහෙනම් ඒක ගියා නම් හරිනේ ආයේ. ඒක වැටෙන්නේ කොහෙද? එනවා මාතලෙන් හතන මොකද්ද රේල් බොක්ක තියෙන්නේ. ඕ. එතන වැටෙන්නේ. එහෙනම් මේ උක්වෙලට. අපි මේ පැත්තේ යමුනේ.
කැලෑපොක්කෙන් වත් එක ඇල්කඩුව ගිහින් පාරනේ. එන්න පුළුවන්. ඇල්කඩුව පාර. ඇල්කඩුව පාරනේ. කැලෑපොක්ක පැත්තෙන් එහෙන් නුවරට යන්න පුළුවන් වත් එක පැත්තෙන්. නුවරට නෙමෙයි අපිට පල්ලෙහාට යන්න ඕනේ. අවන අපි පාතලට ආවත් හරියි. අනිත් පැත්තට සෙම්බුවත්ත පාර. සෙම්බුත්ත පාර තමයි පල්ලෙහාට යන්න ඕනේ. සරි සරි. ඒ කියන්නේ ඒ පාරේදී සෙම්බුවත් හම්බ වෙනවා. ඔව්. හරි හරි. එහෙනම් අපිට ඒකත් බලන් යන්න පුළුවන් නේ. ඔයාලා මෙතනින් ගිහිල්ලා වමට හැරෙන්න. ඔයාලා කැලෑපොක්කට යන්න ඕන. මේ පාර කෙලින්ම ගිහිල්ලා තාර පාර සෙට් වෙනවනේ. ඔව්. ඒකට වමට යන්න. දකුණට ගියොත් එහෙම ආපහු මාතලේට. ඉතින් වෙහෙසකාරී අපේ ජීවන රටාවට මම හිතන්නේ මේව සැනසීමක්. පට්ට කට්ටක් කාගෙන ඉන්නේ. නමුත් මේ දර්ශනේ දකින්නකොට හිතට මානස හැල්ලුවක් තියෙන්නේ. මේ අපේ රට ගම්මානයකුත් තියෙන උඩට වෙන්න. ඒ වතු මැදින් යන්නේ අපි. වටේටම කඳු. වව් මචං කොහොමද ලස්සන? මම මාර ආසයි මම. ෂා. මේ පාර ආවට පාරක් පාඩු නෑ. ඒක. අම්මෝ මචං. මේ නුවරඑළිය නෙමෙයි මේ බණ්ඩාරවලේ මේ මාතලේ. ඔව්. ඒකයි විශේෂත්වය නේ මේ. ඒ කියන්නේ මාතලේ ගොඩක් තැන් තියෙනවා මාර ලස්සනයි. කට්ටියන දෙකපු. ඒත් එක්කම මේ ඔයාලට පොඩ්ඩක් මතක් කරන්න ඕනේ මේ පාර තාර දාලා තිබුණ පාරක්. ඔව්. ඒක වකවානුවක. තාම මේ තනින් තන තාර තියෙනවා. හරි. පස්සේ ඒක සංවර්ධනය නොවීම නිසා මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. මිනිස්සුත් හරි හොඳයි. ඔව්. සාමාන්‍ය මේ ගම්වල ගොඩක් දෙමළ අපේ සහෝදර ජනතාව ඉන්නේ. wow මාර ලස්සනයි. wow මේ සීනරි එක බලන්න මචං ක්‍රිකට් ගහනවා බෙන්න පිච් එක ඈ. මාරු ග්‍රවුන්ඩ් එක. ක්‍රිකට් ගහන එක වගේ ඉරි ග්‍රවුන්ඩ් එකක්. අවස ගාවන කට්ටිය සෙල්ලම් කරනවා වගේ. තාමත් සෙල්ලම් කරනවා. අතර පොඩි උසෙල්ල කරනවා සෙල්ලම් කරලා යන්නේ. ඔව් ඈ. මේ ලස්සන ගම්මානයක් මැදින් යද්දි මේ කොල්ලෝ ටිකක් ඉන්නවා ක්‍රිකට් ගහන්න. මේ බෝලයක් නැති කේස් එකක් තියෙනවා. බෝලයක් අරන්නම් දෙන්න පුළුවන් මේ ගන්න තියෙනවද බෝලයක් එතන? කොහෙද තියෙන්නේ? ගොඩක් දුරද? දුවලා රංගෙන බලන්න බෝලය. ආ? සසියා මේ අපි බෝලයක් ගමුද? හරි. යා අපි බෝලයක් ගමු. ක්‍රිකට් ගමු අපි. එන්න යා. යාළුවෝ ටික දෙනෙක් ඉන්නවා. දැන් අපි ගමට වෙලා ක්‍රිකට් ගහන්න යන්නේ. හරි. සෙට් එකක් හම්බුණා. හරි. සසියද? එහෙනම් මේ දරුවෙක් එක්කන් අරන් දෙන්නද බෝලේ? මම හිතන අර මේක ක්‍රිකට් එකක් ගන්න. හරි යාළුවෝ ටික අපි ගමු දැන් ක්‍රිකට්. මොකද්ද මේ ගම? මොකද්ද ගම? දඹලගල. අපි දැන් ඉන්නේ දඹලගල. පට්ට ග්‍රවුන්ඩ් එකක් සෙට් වුණා අපිට සෙල්ලම් කරන්න. වටේටම තේ වතු තියෙනවා. පොඩි කොල්ලෝ ටිකක් ඉන්නවා ඉස්කෝලේත් නිවාඩු හින්දා. අපි ක්‍රිකට් ගහන්න යන්නේ. නේම ප්ලේස් එක ඔයාලා ගම තියෙන්නේ. ඔයාලට පේන වටේ මාරම ලස්සනයි. මාරම ගතිය. अच्छा बोल इतना මාත් ගහන්න යන්න එකක්. තේ වත්තක් මැද ඉඳන් බලන්න ගමේ කොච්චර ළමයි සෙල්ලම් කර මරු නියමයි.
මටත් ලොකු ආසාවක් තිබ්බා මේ වගේ ගමකට ඇවිල්ලා පුංචි උන් එක සෙල්ලා කරන්න. ඉතින් මාර සතුටක් තියෙන එක. ඉතින් මේ ගමේ දරුවෝ හරි නිදහස්. මේ කට්ටිය පාඩුවේ සෙල්ලම් කරනවා. ඒ කට්ටියට ටියුෂන් කියලා කලබලයක් නැහැ. ඉතින් මාර සැහැල්ලු ජීවිත. ඉතාමත් ලස්සන පරිසරයක්. ඉතින් මේ කැලෑබොක්කට යන පාර අතරතුර තමයි අපිට මේතන හම්බ වුණේ. මාර ලස්සනයි. පොඩි ගම්මානයක් මෙයාලගේ ඉස්කෝලේ තමයි අර තියෙන්නේ. ඉස්කෝල් එක. ඉතින් හරි සරලයි ජීවිතේ. ඔන්න සසිකස බෝලයක් කරන් දුන්නා දැන් අපේ. දැන් කොල්ලෝ එකෙන් සෙල්ලම් කරනවා. නියමයි. මේ මාර ප්ලේස් එකනේ. ඔව්නේ. මාර සැහැල්ලු. මේ වගේ තැන් සෙල්ලම් කරන් තියෙනවා. මාරයි නේ. අර පල්ලෙහා ග්‍රවුන්ඩ් එකේ සුපිරි. අපි සතුටුයි. කොල්ලෝ ටිකට සතුටුයි වැඩේ ගැන. ඒ කාලේ අපිටත් නේ චූටි කාලේ අපිට මතකයි පොඩි කාලේ බෝලයක් හම්බ වෙනවා කියන්නේ ඒ තරම් අය සතුටු දෙයක් නෑ. බෝලයක් බැක්කේ. ඒ කියන්නේ බෝලයක් ගන්න බැරුව මේ අපි සෑහෙන්න මේ වද විදපු අවස්ථා තියෙනවා. මම හිතන්නේ මගේ යාළුවන්ට මතක ඇති. අපි ඉස්සර රජරට ඉස්කෝල ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනකොට බෝලයක් එහෙම නැති වුණාම මාර කට්ටක් කෑවේ බෝලයක් ගන්න. අද හැබැයි ඉතින් බෝල අරන් දෙන්න පුළුවන්. හැබැයි අපිට සෙල්ලම් කරන්න වෙලාවක් තමයි නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අඩු ගානේ මේ ළමයින්ටවත් ඒ සතුට දෙන්න ඕනේ. හරි එහෙනම් මේ අපි යන්නද? අපි යන්නේ. මේක මාර එක්ස්පීරියන්ස් එකක්. මාර මාසයි. වචන නෑ කියන්නේ මාර කට්ට ඔයාලා දකින්න නැති අමුතු කට්ටක් ආගෙන ආවේ නමුත් මාරම සුන්දරයි මේ ගමන. ඉතින් මේවා දකින්න ඕනේ මේ. හැබැයි ඉතින් දකින්න ලේසි නෑ. ඔව්. බඩගින්නේ කඩයක් තියෙනවා කැලෑබොක්කට යන පාරේ. ඔව් අපි දැන් ඉන්නේ ඇවිල්ලා කොහෙද? මහනුවර සහ මාතලේ දිස්ත්‍රික් දෙක වෙන්වන සීමාවේ. ඔව්නේ. මේ පැත්ත මාතලේ, මේ පැත්තට ගියොත් මාතලේ, මේ පැත්තට ගියොත් මහනුවර. දැන් අපි හරි මැද ඉන්නේ. හරි මාතලේ ඉඳලා අපි දැන් මහනුවර දිස්ත්‍රික්කෙට යන්න හදන්නේ. එතකොට ඒක කෙලින්ම තියෙන කඩේට තමයි යන්න හදන්නේ. මොන හරි කන්න බලමු මොනවද තියෙන්නේ කියලා. උඩ කන්න පුළුවන් නේ මොන හරි පුළුවන් එලකිරි පොඩ අපි අතුලින් ගන්න කවන්න නැද්ද දෙන්න අරන් දෙන්න හරි ඕකේ ගානේ මොනවද ගන්න අපි පැටිස් වගේක් තියෙනවා වඩේ වගේක් තියෙනවා ඔය තියෙන්නේ හැම එකෙම එකක් ගේන්න දෙක ගේන්න ඔව් ප්ලේට් දෙකක් දාමු. අපිට නිකන් මේ බත් වගේ කන්න මුකුත් නැහැ නේ. බඩ වෙරෙන්න. අද තරක් මේ හරියට නැහැ. මුත්තු අර වෙන දෙන්න. කොත්තු දෙනවා? ඔව්. ගොඩක් වෙලා ඒද? හදලා දෙන්න. රොටි හදලා තියෙන්නේ? ඔව්. කොත්තු අවුලක් නැහැ නියමයි. අල එහෙම තියෙනවා. මේකත් එක්ක වඩයක් කන්න ඕනේ. බඩගින් හිටියේ මේ අයියා කොත්තුවක් දාලා දෙන්නම් කිව්වා. අපි බලමු කොත්තුවේ රහ කොහොමද කියලා. හරි. අපි කැලෑබොක්කට යන ගමන් තමයි මේ අයියා කඩෙන් තමයි දැන් මේ තේ එකක් බිව්වේ. සස්කසය නම් තාම අනුභව කරනවා. මේ කොත්තුවකුත් කාලා බලමු රසද කියලා. අයියා නේද?
අර පැත්තෙන් ඔයාලට පේනවද දන්නේ නැහැ මේ වැහි වලාකුලක් එනවා. මේත් එක මීදුම පල්ලෙහෙන් යනවා. මං හිතන්නේ මේක නිකන් අර අපි නිකන් කතන්දරයක් වගේ මට කියන්න තේරෙන්නේ නැහැ එතනින් එහාට. අද ලස්සනම දවසක ඇවිත් ඉන්නේ. ලස්සනම දවසකනේ. මාර ලස්සනයි. මාර ලස්සනයි. මාර නිදහසක් තියෙන. කියන්නේ මාර කට්ටක් කාගෙන උඩට ආවේ ඔයාලා දකින්නත් ඇති. හැබැයි දැන් නම් මාර නිදහසක් තේරෙන හිතට. මේ දර්ශනේ දකින්නකොට මාර ලස්සනයි. කැලෑබොක්ක view point එකට ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉඳන් කිලෝමීටර් කිහිපයක් උඩට යන්න ඕනේ. ඊට කලින් මෙතනින් ටිකට් ගන්න ඕනේ ඔයාලා. ටිකට් අරගෙන මේ උඩ පාරේ යන්න තියෙන්නේ. හරි? අපි යන් ඉස්සරහට. මෙතනින් ටිකට් ගමු. ටිකට් ගත්තා ගියා. කොහොමද ටිකට් එක කීයද? 100යි නේ? ටිකට් එක 100ක් වෙනවා. අවස 6 වෙනකන් ඉන්න. අවස 6 වෙනකන් ඉන්න පුළුවන් ටිකට් එක අරන් යන්න තියෙනවා. පට්ට කට්ටක් ආගෙන යනවා. අපේ ලංකාවේ ලස්සන සුන්දරත්වය හොයාගෙන. ඉතින් කොච්චර කාර්ය බහුල වුණත් කොච්චර අමාරු නම් මේ ලස්සන විදින්න අපි අනිවාර්යෙන් මේ කටුක මාර්ගයේ ගමන් කරන්න ඕනේ. ඉතින් ඒක මාරම සුන්දර දර්ශනයක් මෙතනට පේන්නේ. ඔයාලට පේනවා ලස්සන view point එකක් මෙතනට තියෙනවා. ඉතින් අර අපි ආපු මහන්සිය මේකෙන් නැති වෙලා යනවා මේ දර්ශනය දකින්නකොට. ඉතින් මාරම සුන්දරයි. කියන්න වචන නැහැ. අපි දැන් ඉන්නේ කැලෑබොක්කට ආසන්නෙමනේ. මාර ලස්සනයි. ඉතින් මේ රට කොච්චර සුන්දර රටක්ද? මාරයි. මාරම ලස්සනයි. ඉතින් අදත් ඉතින් මාත් එක්ක සපෝට් එකට ඇවිල්ලා ඉන්නවා අපේ සසික සර්. ඉතින් මාර සපෝට් එකක් දෙන්න මට මේ වැඩේ කරන් යන්න. අපි දෙන්නම එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. අපි ඊවේ අලුත්ම නාලිකාව ඊවේ vlogs. ඉතින් ඔයාලට පුළුවන් subscribe කරලා එකතු වෙන්න. මේ වගේ අපි IT පාඩම් මාලා SFT පාඩම් මාලා අපේ පෞද්ගලික YouTube නාලිකාව වලින් එනවා. ඔයාලා දන්නා සමිත දිල්ෂාන් YouTube නාලිකාව. ඒ වගේම අපි දෙන්න බලාපොරොත්තු වෙනවා සහ මගේ අපේ පවුලේ සමාජිකයොත් එක්ක එකතු වෙලා මේ ලංකාවේ සුන්දරත්වය කෑම බීම රස බලන ගම වටේටම ලස්සනත් බලන්න අපි සූදානම්ෙන් ඉන්නවා ඉදිරියට. ඊවේ vlogs සරහ වලට ලස්සන වීඩියෝ මාලා රාශියක් ගෙන ඉතින් අමතක නොකර subscribe කරන්න. ඒ වගේම කමෙන්ට් කරන්න ඔයාලගේ අදහස්. අපිට ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා. අපි යමු. පුළුවන් නම් එන්න මේ වගේ තැන් බලන්න. YouTube එකේ විතරක් නෙමෙයි S දෙකටම ඇවිල්ලා බලන්න. හරිම ලස්සනයි. පොඩක් මහන්සියක් වෙන්න වෙනවා මේ පාරේ එන්න. මාර හැමදාම කියන්නේ ලස්සන දේවල් යන්න නම් කැපකිරීමක් කරන්නම වෙනවා. ඒ කැපකිරීමට සාධාරණයක් සබාදාම ඉෂ්ට කරලා තියෙනවා. ඒක බලන්න එන්න. කැලෑබොක්ක මාතලේ. ඉතින් හරිම සුන්දර ස්ථානයක්. වට පිටාවට තේ වතු පේන්න තියෙනවා. ඒ වගේම දැන් මේදුමත් වාගෙන යන්නේ. අපිට පොඩක් ඇකට දැනෙනවා ඒක සීතල. ඉතින් මාරම සුන්දරයි. ඔයාලා එන්න පොඩි කට්ටක් කන්න වෙනවා. නමුත් මෙතෙන්ට ආවට පස්සේ තේරෙයි කට්ට මොකක්ද කියලා. මොකද ඒ තරම්ම සුන්දර ස්ථානයක්. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. බලන්න මෙච්චර ලස්සන රටක් තමයි අපේ මේ පාලකයෝ විසින් විනාශ කරලා තියෙන්නේ. මම හිතන්නේ මේ වගේ තැනක් ඇමරිකාවේ කොහෙද තිබ්බනම් මම හිතන්නේ මේක විකුණලා හොඳට සල්ලි හම්බ කරනවා. නමුත් කරුමේ කියන්නේ අපේ රටේ ඉන්න පාලකයන්ටවත් සමහරක් වෙලාවට අපේ මිනිස්සුන්ටවත් මේ තැන් වල ලොකු වටිනාකමක් නැහැ. ඉතින් ඒ නිසා ඉතින් ඔයාලා එන්න මේ තැන් බලන්න. මේ තැන් බලන්න එනවා කියන්නේ තව කාට හරි ආදායම් මාර්ගයක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ උඩ ගන්න කජු ටොපියක් හරි විකුණලා මිනිස්සුන්ට කීයක් හරි හොයාගන්න කියාවක් ලැබෙනවා. මේ තැන් ජනප්‍රිය වෙන්න පටන් ගත්තට පස්සේ ඉතින් හරිම සුන්දර ස්ථානයක්. මම හිතන්නේ සසික සර් සාක්ෂිදරයි. අපි මාර කට්ටක් ආගෙන ආවට මෙතන මාරම මේ ලස්සනයිනේ. මොකද කියන්නේ සසික සර්?
ඇත්තෙම නෑ. මේ වගේ තැනක් බලන්න එන්න ඕනේ හැමෝම. මාත් පළවෙනි වතාවට ආවේ. ඒක වෙන සම්පූර්ණයෙන්ම දැන් ඔයාලට බලන්න පුළුවන් නම් මීදුම බාගෙන මීදුම් බාගෙන එනවා. ඒ වගේම මේ පැත්තට මීදුම නෑ. හැබැයි මේ පැත්තට මීදුම තියෙනවා. අපිට මේ දෙක මෙන්න මේ පැත්තට මීදුම තියෙනවා. මේ පැත්තට මීදුම නෑ. අපිට මේ පැත්තේ මීදුම එනවා එකත් බලන්න පුළුවන්. වැහි පිනිකුඩුත් එක්කම මේක අර වචනේ කියන්න බෑ ගහගෙන. වචනේ කියන්න බෑ. ඉතින් ඇවිල්ලා බලන්න ඔයාලා. අර පල්ලෙහා බස් එකක් යනෝනේ. මාර ලස්සනයි. ඔයාලට පේනවද දන්නේ නැහැ. අද අර වැස්සත් නැති ඔව්. අද අවුවත් නැති ලස්සන ක්ලයිමේට් තත්ත්වයක ඉන්නේ අපි. ඉතින් මාරම ලස්සන තැන.